Hello everyone, welcome back to our YouTube channel. ඉතින් එහෙනම් ඔන්න අපේ ටස්මේනියා ට්‍රිප් එකේ 3 වෙනි දවසට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මාර්තු 16 වෙනිදා. ඔන්න ඉතින් අපි උදෙන්ම අද යන්න පිටත් වුණා. ඔයාලා අපේ පළවෙනි vlog එක බැලුවේ නැත්නම් ඒක බලලම මේකත් බලන්න පටන් ගන්න. ඉතින් අද අපි යන්නේ හෝබාට් වල ඉඳන් ක්වීන්ස්ටවුන් වලට. ඉතින් ක්වීන්ස්ටවුන් වලට යන අතරමඟ අපේ පළවෙනි ස්ටොප් එක වුණේ මෙන්න මෙතන. මේක රොස් කියලා පුංචි ගමක්. මේක ඇත්තටම චූටි ගමක්. හැබැයි ඒක හරි ලස්සනයි. ඉතින් ඒ හින්දා අපි මේ ගමත් පොඩ්ඩක් බලලා ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ අපේ උදේ කෑම ගත්තෙත් මේ ගමේදී තමයි. ඉතින් බ්‍රේක්ෆාස්ට් අරගෙන අපි ආපහු යන්න පිටත් වුණා. හෝබාට් වල ඉඳලා ක්වීන්ස්ටවුන් වලට යන අතරමඟ අපිට හම්බෙනවා ලොන්චෙස්ටන් කියන ටවුන් එක. ඉතින් අපේ අද ප්‍රධාන නැවතුමක් වෙන්නේ මෙන්න මේ ලොන්චෙස්ටන් කියන ටවුන් එකේ මේ තියෙන පෙනි රොයල් කියන ස්ථානේ. ඔයා ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේක බලන කෙනෙක් නම් ටස්මේනියා යන්න ප්ලෑන් කරනවා නම් මේ පෙනි රොයල් අනිවාර්යෙන් යන්න. මේක ඕපන් කරලා තියෙන්නේ සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ විතරයි. ඉතින් ඔයා ඇඩ්වෙන්චර් ගේම් වලට කැමති කෙනෙක් නම් මෙතන ඔයාට අනිවාර්යෙන් ගැලපෙනවා. මෙතන අපිට එක විදිහේ ඇඩ්වෙන්චර් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. අපි ඒවට ටිකට් ගන්න ඕනේ. මම ඒ ටිකට් වලට යන වියදම් වගේ ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා ඒවත් බලන්න. මේ ඔයාලට උඩින් පේනවනේ පාලමක් වගේ එකක්. ඒ කියන්නේ එකත් මේක එක ඇඩ්වෙන්චර් ගේම් එකක්. ඒ වගේම රොක් ක්ලයිම්බින් තිබ්බා. තව ගෝස්ට් ටුවර් එකක් තිබ්බා. ඒක ඩාර්ක් රයිඩ් එක කියලා තිබ්බේ. ඒ වගේ ගොඩක් ඒවා තව තිබ්බා. ඉතින් මෙන්න මේ රයිඩ් එකත් මේකේ තිබ්බ තව එක ගේම් එකක්. ඉතින් අපේ මේ ටස්මේනියා ට්‍රිප් එකේ මං ආසම දවසක් තමයි අද. අන්තිමට හිතලා අපි තෝරගත්තේ ඩාර්ක් රයිඩ් එක යනවා කියලා. මොකද මං එහෙම දේවල් වල යන්න ගොඩක් ආසයි. එහෙනම් එන්න ඉතින් අපිත් එක්ක මේ ඩාර්ක් රයිඩ් එක යන්න. මෙන්න මේ වගේ පොඩි බෝට්ටු එක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මම මේ රයිඩ් එකට ආස වෙන්න එක හේතුවකුත් ඒක තමයි. එහෙනම් let's go. මේක මේ වගේ අඳුරු ගුහාවක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඔයාලත් එහෙනම් අපිත් එක්කම මේ රයිඩ් එක යන්න. ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් කරන්න. මම වැඩි කතා නොකර ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එකේ විදිහටම ගන්න දෙන්න.
ඉතින් ඔයාලා මේක බලන අතරතුර මම මතක් කරන්නම් ඔයාලා අපේ YouTube channel එකට අලුත් නම් අපේ videos වලට කැමති නම් අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. Alexander Pierce is biting the cannibal. No, I didn't know that. Man's flesh is delicious. They taste far better than sexual pork. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අපේ ghost tour එක ගැන? මේකේ අද්දි ඉතින් ලොකුවට බය හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි බෝට් එකේ යන හින්දා වෙනම එක්ස්පීරියන්ස් එකක් ඒක. ඇත්තටම අපි YouTube channel එකට තාම අලුත් හින්දා අපි මේ වීඩියෝස් වල මොනවා හරි අඩුපාඩු ඇති. එහෙම අඩුපාඩු තියෙනවා නම් අලුතෙන් ඇඩ් වෙන්න ඕනේ මොනවා හරි තියෙනවා නම් ඒවා අපිට කියන්න. එතකොට අපි එහෙම වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා වෙනස් කරගෙන ඉස්සරහට තව ලස්සනට වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මං ඔයාලට කලින් කිව්වා වගේ මේක අපේ ටස්මේනියා ට්‍රිප් එකේ 3 වෙනි දවස. ඉතින් අපි ආපහු යන්නේ 21 වෙනිදා තමයි. එතකොට මට තව දවස් 4ක 5ක වගේ vlogs ඔයාලට අරන් එන්න තියෙනවා. මේ vlog එක බලනවා වගේම ආසාවෙන් ඒ අනිත් ඒවත් එක්කත් එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. Sunday morning.
ඔන්න එහෙනම් ඉතින් අපේ ගෝස්ට් ටුවර් එකත් මෙහෙම ඉවර වුණා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඒක හොඳයිද? නැත්නම් ඊට වඩා අර ලංකාවේ හොල්මන් මන්දිරේ තියෙන ඒවා ඊට වඩා හොඳයිද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. ඔන්න ඊට පස්සේ අපිට මොකද උනේ බලන්නකො බෝට් එකේ යද්දි මෙන්න මෙතනින් අපිව තෙමෙනවා. හැබැයි මොන දේ වුණත් මේ එක්ස්පීරියන්ස් එක නම් මාරයි. ඉතින් මේ බලන්නකෝ යාළුවා මේ තැන හරිම ලස්සනට හදලා තියෙනව නේද? ඇත්තටම අපි ගෙවන ටිකට් එකේ ගානට පාඩු නෑ මේ ටුවර් එක නම්. මේවා මෙහෙම එඩිට් කරන ගමන් ආපහු බලද්දි මට හිතෙනවා ආයෙත් මෙතෙන්ට යන්න තිබ්බනම් කියලා. ඔන්න බලන්නක ඉතින් අපි ඉවරයි කියලා හිතුවත් තාම ඉවරම නෑ. ඔන්න ඉතින් ඔහොම ඇවිල්ලා දැන් නම් අන්තිමට ඉවරයි මම හිතන්නේ. මෙතනින් පස්සේ අපි තවත් මාරම ෆන් තැනකට ගියා. ඒ කොහෙද බලන්නත් මේ vlog එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් අපි මෙතනින් පස්සේ ගිය තැනටත් මෙතන ඉඳන් පයින් යන දුර වගේ තමයි තිබ්බේ. අපි පයින්ම තමයි ඒ හින්දා ගියේ. අපි ඊළඟට යන තැනට යන්න කිලෝමීටර් ගානක පොඩි වෝක් එකක් අපිට යන්න තියෙනවා. හැබැයි ඒ වෝක් එක මෙන්න මේ වගේ මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ තමයි අපි ඊළඟට යන තැන. කැට්රැක් ජෝර්ජ්. ඉතින් මේ කැට්රැක් ජෝර්ජ් රිසර්ව් වල අපිට ක්‍රූස් ගන්න පුළුවන් ඒ වගේ ටුවර් එකක් යන්න. මොකද ඒ view එක මාරම ලස්සනයි. හැබැයි අපි මේ අපේ ටස්මේනියා ටුවර් එකේදී එක ක්‍රූස් එකක් බුක් කරා අපි ඩොල්ෆින්ස්ලා බලන්න යන්න. ඒ හින්දා ඉතින් අපි මේ ක්‍රූස් එක එදා ගත්තේ නැහැ. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ විදිහට යන ක්‍රූස් එකක් තමයි. දැන් අපි මේ වෝක් එකේ යනින් ගමන් තමයි ඉන්නේ උඩට. ඉතින් බලන්නකෝ මේ view එක පුදුම තරම් ලස්සනයි නේද? අපි මේ ක්‍රූස් එකේ යන්නෙත් නැතුව මෙච්චර දුර පයින් කොහෙම යනවද කියලා ඔයාලා හිතනවා ඇති නේද? ඉතින් තව චුට්ටක් ඉවසලා ඉන්නකෝ අපි කොහෙද යන්නේ බලන්න. ඇත්තටම අපිට මේ පයින් ඇවිදගෙන යන්න තියෙන වෝකින් පාත් එකත් පුදුම තරම් ලස්සනයි. මේ පේන view එක නම් මාරම ලස්සනයි. ඔයාලා ටස්මේනියා ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් මේ කැට්‍රැක් ජෝර්ජ්ත් අනිවාර්යෙන් ඔයාලගේ ලිස්ට් එකට ඇඩ් කරගන්න. ඔන්න ඉතින් ෆයිනලි අපි ඇවිදලා අපිට යන්න ඕනි තැනට ආවා. ඉතින් මේක චෙයා ලිෆ්ට් එකක්. මේක මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තවත් එක තැනක්. ඒ හින්දා ඉතින් මම පුදුම තරම් ආසාවෙන් තමයි මේකේ ගියේ. අපිට මේ චෙයා ලිෆ්ට් එකේ මං හිතන විදිහට විනාඩි 15ක් 20ක් වගේ යන්න තියෙනවා. එහා පැත්තට ගිහිල්ලා අපි කැමති නම් ආපහු අපිට මෙහා පැත්තටත් එන්න පුළුවන්. ඉතින් මන් නම් මේක යන්න පුදුම තරම් ආසාවකින් හිටපු හින්දා මන් නම් ආපහු මෙහා පැත්තටත් මේකෙන්ම ආවා. එහෙම නැත්නම් අපිට පයින් එන්න පුළුවන් ආපහු. ඉතින් මේ පේනවනේ නේද ඔයාලට මේ view එක? ප්‍රතිහාරී නුරාගේන මීන දැසේම වාශා රූප
උපසාරී මැවී පේනා චන්ද්‍ර ශෝභාරසේ පානා මන ආශාරටා පානා හිත පැහි සුවාගේනා ඉතින් අපි හා පැත්තට ගිහිල්ලා ඊට පස්සේ ආපහු අනිත් අතට මේ පැත්තටත් ආවා. හිත පාරා පැසිනා සීමා නැසිතායිගි පානා නැසින සීනයායේ සරාමා එනවාදෝ. ඉතින් අපි ඔක්කොමලාවට පස්සේ ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. මොකද අපි අද ක්වීන්ස්ටවුන් වලටම යන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා අපි ඔක්කොමලා ආපහු යන්න පිටත් වුණා. ඉතින් ලොන්චෙස්ටන් වල ඉඳලා ක්වීන්ස්ටවුන් වලට යද්දී අපේ ඊළඟ ස්ටොප් එක උනේ මෙන්න මේ ක්‍රිස්මස් හිල් රාස්බෙරි ෆාම් කැපේ කියන එක. මෙතන රාස්බෙරි ෆාම් එකක්. ඉතින් රාස්බෙරි වලින් හදපු ගොඩක් කෑම මේ කැෆේ එකේ අපිට ගන්න පුළුවන්. කන කෑම වලට අමතරව මෙතන සබන්, ෂැම්පූ, ඒ වගේම ලිප් බාම් වගේ දේවල් පවා අපිට ගන්න පුළුවන් රාස්බෙරි වලින් හදපු දේවල්. ඉතින් මං කලින් ලොග් එකේ කිව්වා වගේ මෙහි වෙදර් එක ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් අපි දැන් ලොන්චෙස්ටන් වල ඉඳලා මේ ක්වීන්ස්ටවුන් වලට යන අතරමඟ මේ හරිය නවත්තද්දී කලින්ට වඩා දැන් ගොඩක් සීතලයි. අපි ඉතින් මෙතනින් කෑම ජාති නම් ඔඩර් කරේ නැහැ. මොකද අපි එද්දි හදාගෙන ආපු පේස්ට්‍රි වගේම සෑන්ඩ්විච් වගේකුත් අපිට ඉතුරු වෙලා තිබ්බා. මං ඔයාලට කිව්වනේ මේක රාස්බෙරි ෆාම් එකක් කියලා. ඉතින් ඔය ඈතින් පේන්නේ ඒගොල්ලන්ගේ ෆාම් එක තමයි. හැබැයි අපි මේ ගිය දවස් වෙද්දී යාළගේ රාස්බෙරිස් අපිට කඩන්න දෙන්නේ නැහැ. ඒ කඩන කාලෙට යනකොට මං හිතන්නේ ඒගොල්ලෝ අපිට රාස්බෙරි කඩන්නත් දෙනවා ඇති. ඉතින් අන්තිමට අපි ඔඩර් කරපු අපේ බෙවරේජස් ටික මේ විදිහට ආවා. ඉතින් අපි මේ ඒවා රසයිද කියලා බලන ගමන්. ඉතින් අපි මෙතන නැවැත්තුවට පාඩු නෑ. ඇත්තටම මේවා හරිම රසයි. ඉතින් ඔන්නම මෙතන ටිකක් රෙස්ට් කරලා අපි ආපහු මේ විදිහට යන්න පිටත් වුණා. ඉතින් මේ vlog එකෙන් මම මේ විදිහට 16 වෙනිදා ටික විතරක් අරන් එන්නම්. ඊට පස්සේ ටික අපි එහෙනම් ඊළඟ vlog එකෙන් බලමු. ඉතින් එහෙනම් අපේ මේ ටුවර් එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊළඟ vlog එකෙන් ආයෙ හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye bye. Thank you for watching.